Hello everyone. අද අපි බලමු English Pupils Book Grade 6. හරි. Hello everyone. අද අපි බලමු Find and Speak. අඳුරලා මේ පින්තූරේ දුන්නොත් මේක කොහොමද අපි කතා කරන්න කියලා බලමු. මේක කොහොමද describe කරන්න කියලා බලමු. මෙතන බලන්න මොකද්ද තියෙන්නේ? බෙඩ් එකක් තියෙනවා නේ. බුක් තියෙනවා, පිලෝ, කොට්ට. මෙතන ස්ලිපර්ස්, ටේබල්, කාපට්, chair, plant, door, bear, teddy bear, poster, mirror, window, wall. කොහොමද මේක අපි describe කරන්නේ? දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද මේ පොත කොහෙද තියෙන්නේ කියලා? කොහොමද කියන්නේ ඒකට? කියන්න පුළුවන් මේ පොත බෙඩ් එක උඩින් තියෙනවා නේද? ඒක කොහොමද කියන්නේ? There is a book on the bed. එහෙම කියන්න පුළුවන්. තව විදියක් කියන්න පුළුවන්. The book is on the bed. බෙඩ් එක උඩින් තියෙනවා නේද? එතකොට on the bed කියලා කියනවා. දැන් මෙතන වාස් එකක් තියෙනවා. මේක කොයිද තියෙන්නේ? මේක තියන්නේ මේසේ උඩින් නේද? මේසේ උඩින් තියෙනවා. එතකොට කොහොමද මේක කියන්නේ? වාසක මේසේ උඩින් තියෙනවා. එතකොට the vase is on the table. The vase is on the table. තව විදිය කියන්න පුළුවන්. There is a vase on the table. වාස් එකක් තියෙනවා. වාස් එකක් මේසේ උඩින් තියෙනවා. ඒ විදිහට කියන්න පුළුවන් අපිට. හරි. දැන් බලමු slippers. මෙතන slippers දෙකක් තියෙනවා නේද? එතකොට මේක singular නෙමෙයි මේ plural දෙකක් තියෙනවා නම් ඒක කොහොමද කියන්නේ? slippers are කියලා පාවිච්චි කරන්නේ. එක්කෙනෙක්ට නම් is. එතකොට plural නම් බහුවචනේ කතා කරනකොට are කියන්න ඕනේ. එතකොට the slippers are on the floor. The slippers are on the floor කියලා කියන්නේ. නැත්තම් කියන්න පුළුවන් There are slippers on the floor. There are slippers on the floor කියලා කියන්න පුළුවන්. මෙතන plant floor එකේ බිම තියෙනවා. එතකොට the plant is on the floor. There is a plant on the floor. මෙතන teddy bear. Teddy bear මේක කොහෙද තියන්නේ? මේ cupboard එකේ උඩින්. ඒක කොහොමද කියන්නේ? There is a teddy bear on the cupboard. The teddy bear is on the cupboard. ඒ විදිය විදි දෙකකට අපි කියන්න පුළුවන්. මෙතන poster. මේ කොහෙද තියන්නේ? wall එකේ නේද? එතකොට ඒක කොහොමද කියන්නේ? The poster is on the wall. The poster is on the wall. There is a poster on the wall. කියලා කියන්න පුළුවන්. මේක lamp එකක් තියෙනවා. ඉතින් මේක කොහොමද කියන්නේ? There is a lamp on the table. There is a lamp on the table. නැත්තම් the lamp is on the table. The lamp is on the writing table කියන්න පුළුවන්. The lamp is on the writing table. මෙතන පොත් තියෙනවා, පෙන්සලක් තියෙනවා. එතකොට writing table. right? දැන් මේක ඕගලන්ට පුළුවන් ද ලියලා මට යවන්න. එක words වල sentence එකක් හදලා comment එකේ මට ලියන්න. okay. ඔයගලන්ට individual classes ඕන නම් මම WhatsApp number එක දෙන්නම්. මාව contact කරන්න. Thank you. Take care. Bye bye.